පොල් කිරි නොදා රසට පරිප්පුවක් තෙම්පරාදු කරගන්නේ කොහොමද කියලා ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔන්න ලෑස්ති කරගෙන ඉවරයි. දැන් හොඳින් සෝදලා වතුර බේරගත්තු පරිප්පු ටිකට පොඩියට කපාගත්තු රතු ලූණු ටිකක්, ඒ වගේම සුදු ලූණු ටිකක්, ඊට පස්සේ පොඩියට කපාගත්තු අමු මිරිස් කරල් දෙකක්, රම්පෙ ටිකක්, කරපිංචා ටිකක්, කුරුඳු කෑල්ලක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට කහකුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා 3-5 කුඩු ගොඩක් පරිප්පු එකට එකතු කරගන්න එපා. ගොඩක් එකතු කරගත්තාම පරිප්පු එක රස නැති වෙනවා. ඊට පස්සේ ඔයාලගේ රසපදම අනුව ලුණු ටිකකුත් එකතු කරගෙන වතුර කෝප්පයක් එකතු කරලා මේක හොඳින් විනාඩි 15ක් විතර ලිපේ තියලා තම්බ ගන්න ඕනේ. ඉතින් රටේ ඉන්න ඔයාට එකම විදියට පරිප්පු කාලා එපා වෙලා නම් ඉතින් මේ විදියට ඔයා try කරලා බලන්නකෝ. ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයත් මේ විදියට පරිප්පු හදලා ඔෆිස් යනකොට කොහේ හරි ට්‍රිප් එකක් යද්දී අරගෙන ගිහින් බලන්නකෝ. මේක හරිම රසයි. ඉතින් පරිප්පුව හැදුනට පස්සේ මම පරිප්පුව හදාගත්තු පෑන් එකටම තෙල් ටිකක් ඇඩ් කරලා මේ තෙල් ටික හොඳින් රත් වෙනකොට මේකට පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට පොඩියට කපාගත්තු රතු ලුණු ටිකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්තු වියලි මිරිස් කරල් 3ක් විතර මේකට එකතු කරලා මේක හොඳින් විනාඩි 10ක් විතර තෙල් එකේ ගින්දර ලිපේ හොඳින් අඩු කරලා තෙල් එකේ බැදෙන්න දෙනවා. ඉතින් ඔයා මේ විදියට පරිප්පු හදලා මේ විදියට රසයිද කියලා මටත් කමෙන්ට් එකක් දාලා කියලා යන්න. ඔයාලා පරිප්පු හදන වෙන අලුත් ක්‍රම තියෙනවා නම්, අලුත් රෙසිපීස් තියෙනවා නම් මට පළහැන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් ඒ විදියට try කරලා බලන්න. ඉතින් මම තාම උයන් ඉගෙන ගන්න කෙනෙක් නිසා මගේ අතිනුත් අඩුපාඩු වැරදි වෙනවා ඇති. ඒවට ඔයාගෙන් මම සමාව ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ මේ තෙල් එකට කෑලි මිරිස් චුට්ටක් එකතු කරනවා. ඉතින් කෑලි මිරිස් එකතු කරාම පරිප්පුවට ලස්සන පාටක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න දැන් තඹගත්තු පරිප්පු ටික මේ තෙල් එකට එකතු කරලා හොඳින් මේක තෙල් එකේ කලවම් කරගන්න ඕනේ. මේ විදියට විනාඩි 2ක් විතර තෙල් එකේ කලවම් කරගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලා මේක කලවම් කරන්න එපා. ඊට පස්සේ පරිප්පු ටික පොඩි වෙන්න බලනවා. මේ තියෙන්නේ අද මම හදාගත්තු රසම රස පරිප්පු එක. ඉතින් ඇත්තම කිව්වොත් මේක හරිම රසට තිබ්බා. ඉතින් ඔයාලත් මේක හදලා try කරලා රසයිද කියලා මටත්